හරි. අපිත් එක්ක සම්බන්ධ වෙන ස්ටුඩන්ට්ස්ලා මම කලින් සඳහන් කරා වගේ එක එක දැනුම මට්ටම් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා තමයි සම්බන්ධ වෙන්නේ. එක එක විවිධ දැනුම මට්ටම් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධ වෙන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම අපි එක ක්ලාස් එකකට දාලා ඉගෙනීම් කටයුතු කරන්නේ නැහැ. ඒක තමයි ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය. මොකද අපිට පුළුවන් නේ ඕනනම් අපිත් එක්ක සම්බන්ධ වෙන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම එකම ක්ලාස් එකකට දාලා ඉගෙනීම් කටයුතු කරන්න. ඉතින් ඔයාගේ නොලෙජ් එක රෙජිස්ටර් වුණාට පස්සේ පාඨමාලාවට ලියාපදිංචි වුණාට පස්සේදී අපි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක චෙක් කරනවා. පොඩි ටෙස්ට් එකක් දීලා ඔන්ලයින් Google ෆෝම් එකක් හරහා රිප්ලේස්මන්ට් ටෙස්ට් එක ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඊට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක මොන මට්ටමක තියෙනවද කියලා අපි චෙක් කිරීමක් කරනවා. ඊට අනතුරුව තමයි ඔයාව ඒ අදාළ ක්ලාස් එකට දාලා ඉගෙනීම් කටයුතු කරන්නේ. ඔයාගේ දැනුම මට්ටමට ගැළපෙන විදිහට උගන්වන්න දක්ෂතම ගුරුවරු. මොකද ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ මේ එක ගුරුවරයෙක් තනි ගුරුවරයෙක් උගන්වන කෝස් එකක් නෙමෙයි. හරි. තනි ගුරුවරයෙක් බහුතරයක් ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයකට උගන්වන කෝස් එකක් නෙමෙයි ඉංග්‍රීසි මැරතන් කියලා කියන්නේ. ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ විශේෂත්වය ඔයාගේ දැනුම මට්ටම ඔයා දන්න තැන ඉඳන් ඔයාගේ දැනුම මට්ටමට ගැලපෙන ඔයා දන්න තැන ඉඳන් ඔයාටම ගැලපෙන ගුරුවරයෙක් ලබා දීලා උගන්වන පාඨමාලාව. ඉතින් සක්සස් ස්ටෝරීස් කිහිපයක් කලින් බැලුවා නැරඹුවා ඔයගොල්ලෝ. ඉතින් අපි පොරොන්දු වෙන්නේ නැහැ ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මාස දෙකකින් වගේ සුළු කාලයකින් ඔයාව සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරනවා කියන බොරු පොරොන්දුව අපි ලබා දෙන්නේ. අපි කොච්චර කොහොම වුණත් අපි ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ අපේ CEO සර් ලහිරු ඩයස් සර් ගොඩාක් ඉන්ටර්විව්ස් වලදී YouTube ඉන්ටර්විව්ස් වලදී TV ප්‍රෝග්‍රෑම්ස් වලදී හැමතැනදීම අපි කියලා තියෙන්නේ අනිවාර්යයෙන්ම අපි ඔයාව මාස දෙකකින් ඉංග්‍රීසි කතා කරනවා කියන එක නෙමෙයි. හැබැයි ඔයා එන්නේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ඉඳන් ඔයා එන්නේ ඇඩ්වාන්ස් මට්ටමේ ලෙවල් එකේ ඉඳන් අපිට පුළුවන් ඔයාව ෆ්ලුවන්ට්ලි ඉංග්‍රීසි කතා කරන තැනට මාස දෙක අවසානයේදී අරගෙන එන්න. හැබැයි මුල ඉඳන් ප්‍රී බේසික් මට්ටමක ඉඳන් තාමත්ම මුල ඉඳන් ක්ලාස් එකට සම්බන්ධ වෙන කෙනෙක්ව ඇත්තටම අපිට මාස දෙකක් වගේ චූටි කාලයකින් ඔයාව ඉංග්‍රීසි වලින් කතා කරවන්න බෑ. මොකද අපි කියන කතාවක් නෙමෙයි. ඔය භාෂාවල් කිහිපයක් කතා කරන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකේ පොලිග්ලොස්ලා ඒගොල්ලෝ කියනවා අවම වශයෙන් වෙනත් භාෂාවක් අපිට සාමාන්‍ය මට්ටමකින් කතා කරන්න පුරුදු වෙන්නේ අවම වශයෙන් අපිට මාස 6ක් යනවා. අවම වශයෙන් අපිට මාස 6ක කාලයක් යනවා භාෂාවක් කතා කරන්න පුරුදු වෙන්න. හරි? ඒ අඩුම. එතකොට ඒක නිසා සතියෙන් දෙකකින් මාසෙන් මේ කාටවත් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් අපි මාස දෙකයි ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. හැබැයි අපි ඔයාලට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් දෙන කෙනෙක්. ඉගෙනීම් කටයුතු කාලය මාස දෙකයි. බේසික් කෝස් එක මාස දෙකයි, ඉන්ටර්මීඩියට් කෝස් එක මාස දෙකයි, ඇඩ්වාන්ස් කෝස් එක මාස දෙකයි. ඒ හැරෙන්න තව ඔයාගේ අපි ප්ලේස්මන්ට් ටෙස්ට් එකෙන් පස්සේදී තමයි තීරණය කරන්නේ මොකක්ද යන පාඨමාලාවන් ටික කියන එක. ඒකත් එක්ක ඔයා මොන ලෙවල් එකකට ජොයින් වුණත් ඔයාට මාස 6ක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මම ඒක පසුව දැනුවත් කරන්නම්. දැනට අපි තව ටෙස්ටිමෝනියල්ස් ටිකක් තියෙනවා. තව සක්සස් ස්ටෝරීස් ටිකක් තියෙනවා. ඒ ටිකත් නරඹලා ඉමු ඉතුරු ටිකට යන්න කලින්. Hi, I'm Hashini. I'm a student of 14th batch. I joined this course to improve my English knowledge. Before joining this course, I have some knowledge, but I wanted to speak English without fear. So I joined this 2 months course, and every day I learn how to speak English without fear. We never feel boring because our teacher taught us very nicely. After joining this course, we can get access to 2 apps. One is for improving vocabulary while playing games. Other one is for improving speaking through conversations. So I invite you to get this valuable chance and improve your English speaking as well as writing, reading and listening skills. Hi, I am Pamodip Wanasinghe. Why I am choosing English Marathon course to learn English? Because I am a university student and I have a feel blue about my lack of English knowledge and I want to improve that. So
I visit and I find a lot of English courses through internet. So one day I saw one FB advertisement in English marathon course, and I visit English marathon course FB page, and I get a lot of information like that, student success stories and student reviews for all of workers and university students and after LO student. This is a right place and a trust place to learn English and improve your English knowledge. Thank you very much. Hi, I'm a Sir, I'm Kushan. Thanks, sir. You are very kind and clever. Your method is very good. ඇත්තටම අපිට අර ලැජ්ජාව කියන ඉංග්‍රීසි කතා කරන්න තියෙන ලැජ්ජාව කියන එක ඇත්තටම අඩු වුණා. කොහොම හරි ගැට ගහගෙන කතා කරන්න පුළුවන් අපි වගේම ඔක්කොම කට්ටිය ඉන්න නිසා ගොඩක් අය අපිට උදව් කළා. මෙතන ඉන්න කට්ටිය හරි ෆ්‍රෙන්ඩ්ලි. මේ මෙතඩ් එක ඇත්තටම හොඳයි. thank you very much. දැන් ලියාපදිංචි වෙන්න. This is the first class I attended frequently. I am now 27 years old, and in past years I attend so many classes, but it didn't end well, and I used to cut so many classes in the school as well. I actually hated English, but here I actively participated in the class, and I really enjoyed the class. And thank you for being our teacher, and I really love to continue your another class in the future as well. Now I really love this English language. Thank you for being for good teacher as well as our friend. Thank you, ma'am. Yeah. Okay, thank you. Right, yeah. Now then you are saying many things to me. දැන් ලියාපදිංචි වෙන්න. This is the first class I Next. I am Sepalika. Okay, Sepalika. Okay. Hello everyone, my dear sir. Supportive for me improve my English knowledge. That means I got most of experience, and also it was valuable opportunities for my life. As well as I prefer reading lesson, writing and speaking part, especially game lesson. That was very important for me. Honestly, it was very useful. Not only me, my kids also play that game lessons. I think it was very interesting time, and we can collect new words every day. Hello everyone, I'm Venuki Saninma. I'm from Giriulla. After completing my A-level exam, I saw an advertisement for the English marathon course. So I decided to join this course. After that, මට කොලෙජ් එකෙන් කතා කරලා course එක ගැන details කිව්වා. ඊට පස්සේ placement test එකක් තියලා අපේ මට්ටමට ගැලපෙන course එකට තමයි අපිව join කරන්නේ. ඉතින් මම basic course එකට තමයි select උනේ. මම මේ වෙනකොට basic course එක අවසන් කරලා ඉන්නේ. මේ course එක හරිම creative විදිහට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට ගොඩනගලා තියෙන course එකක්. කලින් කියපු විදිහටම speaking test, listening test, online games මේ හැමදේම අපිට දිනපතාම ලැබුණා. course එකේ තවත් විශේෂ දෙයක් තමයි class එක ඇතුළේම අපිට English කතා කරන්න chance එක ලැබෙන එක. ඒකෙන් අපිට speaking skills හදාගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දෙන මුදලට උපරිම සාධාරණයක් කරන course එකක්. ඒ වගේම කොලෙජ් එකේ පොදු නීති රීති වලට අනුව එයාලගේ වගකීම හරියටම ඉටු කරන හැම ස්ටුඩන්ට් කෙනෙක්වම ඉංග්‍රීසි ඉගෙන ගන්න යොමු කරන සාර්ථක කෝස් එකක්. ඒ වගේම අපේ ලෙක්චර් ලහිරු සර් හරිම සරල විදිහට බෝරින් වෙන්නේ නැතුව ඕනම වයසක ඕනම මට්ටමක ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න ආස හිතෙන විදිහට ඉංග්‍රීසි තිතටම උගන්වනවා. ක්ලාස් එක ඇතුලේ වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ. ඒ තරම් ඉගෙනීමේ එක්ස්පීරියන්ස් එකක් ලහිරු සර්ට
එක තියෙනවා. that credit should go to ලහිරු sir. ලහිරු sir ඇතුළව දැනුමෙන් පිරුණු best lecture panel එකක් Oxford College එක තුල ඉන්නවා. ඒ වගේම college එකේ staff එක හරිම friendly. So I want to invite all of you to join the Oxford College English Marathon program and see the difference. Thank you. Sri Lanka. Hello everyone. හරි. Okay. You have been learning English for years. ඔයගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි මේ වෙලාවේ මේ මොහොතේ මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙලා ඉන්නේ අවශ්‍යතාවය තියෙනවා. රික්වයර්මන්ට් එක තියෙනවා. සමහර විට රට යන්න වෙන්න පුළුවන්. සමහර විට ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්. ප්‍රොමෝෂන් එකක් ගන්න වෙන්න පුළුවන්. මොකක් හෝ අවශ්‍යතාවයක් නිසා ඉංග්‍රීසි ටික හදා ගන්න ඕන කියන වමනාව ඇවිල්ලා දැන් මේ සෙෂන් එකට ප්‍රී සෙෂන් එකට සම්බන්ධ වෙලා බලනවා මේ කෝස් එක කොහොමද හොඳයිද කරගෙන යන්න පුළුවන්ද කියන එක. තමන් මට කරන්න පුළුවන්ද මට සම්බන්ධ වෙන්න පුළුවන්ද මේක හොඳයිද කියන අදහස ගන්න තමයි ඔයගොල්ලෝ අද දවසේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් පළවෙනිම දේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා සක්සස් ස්ටෝරිස් කිහිපයක් ස්ටුඩන්ට්ස්ලා මේ ටික විතරක් නෙමෙයි අපේ Facebook channel එක Facebook page එක තියෙනවා Lingua Franca English Marathon කියලා. ගිහිල්ලා බලන්න ටිකක් වීඩියෝස් පහලට ගියාට පස්සේ ස්ටුඩන්ට්ස්ලා අපේ ස්ටුඩන්ට්ස්ලා කතා කරන විශේෂයෙන්ම Instagram එකට ගියාට පස්සේ Instagram එකේ ගොඩාක් ටෙස්ටිමෝනියල් ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා කතා කරන වීඩියෝස් තියෙනවා YouTube එකට TikTok එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලාගේ ෆීඩ්බැක් ස්ටුඩන්ට්ස්ලා මොනවද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්නේ. ඉතින් ඔයාට අපි කියන එකට වඩා ස්ටුඩන්ට්ස්ලාගේ කමෙන්ට්ස් බලලා ඔයාට තීරණය කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවද මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒ තීරණය ඔයාගේ අතේ තියෙන්නේ. ඉතින් මම මෙතන පෙන්නලා තියෙන බ්‍රේන් එකක් මම මේකත් එක්ක ලොකු ටයිම් එකක් අරගන්නේ නැහැ. නමුත් පුංචි අදහසක් දෙන්න කතා කරේ. ඔයගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ගොඩක් වෙලාවට අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ ස්ට්‍රක්චර්ස් එක්ක ග්‍රැමර් එක්ක මේ ලැන්ග්වේජ් එක පුරුදු වෙන්න. හරි. එතකොට අවුරුදු ගාණක් තිස්සේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඔයාගේ බ්‍රේන් එක ගත්තාම බ්‍රේන් එකේ මෙන්න මේ කොටස දැන් මෙතන තියෙනවා බ්‍රේන් එක කොටස් දෙකකට බෙදලා ස්ටඩි බ්‍රේන් ස්පීකින් බ්‍රේන් කියලා කොටස් දෙකක්. මෙන්න මේ ඒරියා එකේ තියෙනවා ළමයි prefrontal cortex කියලා ඒරියා එකක්. මෙන්න මේ බ්‍රේන් එකේ ඉදිරි කොටසේ මේ හරියට prefrontal cortex කියලා ඒරියා එකක් තියෙනවා. මේ කොටස කරන්නේ controls logical thinking and grammar rules. එතකොට මේ කොටසේ තමයි ඔයා අර simple present tense එක අපි දාන්න ඕනේ singular subject එකක් එක්ක verb එකකට එසා. he go නෙමෙයි he goes වෙන්න ඕනේ. හරි. she come නෙමෙයි she comes වෙන්න ඕනේ. ඊට පස්සේදී අපිට මේකත් එක්ක yesterday වගේ time expressions පාවිච්චි කරන්න බෑ. subject verb object subject පස්සේ verb ඊට පස්සේ object එක මේ වගේ rule එකක් තියෙනවා. කියලා දැන් ඔන්න මතක තියාගන්න question එකක් අහනවා නම් අපි singular subject එකක් එකට කලින් does තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. does he goes නෙමෙයි does he go වෙන්න ඕනේ. මේ වගේ grammar rules ටික ඔයාට අර එක්සෑම් එකක වාඩි වුණාට පස්සේදී මතක් කරගන්න දේවල් ටික තැම්පත් වෙන්නේ මේ prefrontal cortex කියන ඒරියා එකේ. එතකොට අපි ඉංග්‍රීසි ටික සාම්ප්‍රදායික විදිහට ඉගෙන ගන්නකොට ක්ලාස් රූම් එකකට ගිහිල්ලා ස්ට්‍රක්චර්ස් ටික මතක තියාගෙන බ්‍රේන් එකට මේ ටික දුන්නාම රූල්ස් ටික අපේ බ්‍රේන් එකේ අර ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නකොට මේ prefrontal cortex කියන ඒරියා එක තමයි ට්‍රේන් වෙලා තියෙන්නේ මෙච්චර කාලයක්. නිකමට හිතන්නකො. ඊට පස්සේ හිපෝකැම්පස් ඒරියා එක. හිපෝකැම්පස් ඒරියා එකේ මෙන්න මේ මැද හරිය තියෙන්නේ අභ්‍යන්තරේ මොලේ අභ්‍යන්තර කොටසේ තියෙන ඒරියා එකක් හිපෝකැම්පස් කියලා කියන්නේ. તો මේ හිපෝකැම්පස් කියන ඒරියා එකේ තමයි ඔයාගේ මෙමරි සෙන්ටර් එක තියෙන්නේ. මතක ගබඩාව තියෙන්නේ. ඔයා කටපාඩම් කරන වචන. ඔයා වචන කටපාඩම් කරා කියලා ඔයාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද වචන කටපාඩම් කරනවා කියලා කියන්නේ භාෂාවක් කතා කරන්න පුළුවන් වෙනවා කියන එක නෙමෙයි. ඩික්ටේෂන් අරගත්ත කියලා ඔයාට දැන් නිකම මම සරල උදාහරණයක් දෙන්නම්කෝ. ඔයා දන්න ඔයාගේ යාළුවෙක් ඇති කලින් ඉංග්‍රීසි කතා කරන්න බෑ. දැන් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. කවුරු හරි ඇතිනේ. මාම කෙනෙක් නැන්ද කෙනෙක් හරි. ඉස්සර බෑ දැන් පුළුවන්. ඒතර එයාගෙන් අහලා බලන්න. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනේ කොහොමද ඔච්චර ලස්සනට? ඔයා හැම වචනයක්ම කටපාඩම් කරාද කියලා. අනිවාර්යයෙන්ම එයාගේ උත්තරේ වෙන්නේ මම හැම වචනයක්ම කටපාඩම් කරලා නැහැ කියන එක. හරි. එතකොට
යම් කිසි වචන ප්‍රමාණයක් කටපාඩම් කරලා ඇති. මොකද එයා දැනට කතා කරන හැම වචනයක්ම එයා කටපාඩම් කරලා නැහැ. මොකද කටපාඩම් කරලා භාෂාවක් කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔය වෙන රටවල් වල ගිහිල්ලා ඒ රටේ භාෂාව මාස දෙකකින් තුනෙන් කතා කරන්න පුරුදු වෙන්නේ වචන කටපාඩම් කරලා. නෑ භාෂාවක් මිනිස්සෙක්ට ඇක්වයර් කරගන්න යන ක්‍රමවේදයක් තියෙනවා. සහ ඒකට ස්වභාවිකව ගත වෙන කාලයක් තියෙනවා. එතකොට මේ ලැන්ග්වේජ් එකක් මිනිස්සෙක්ට අහුවෙන අල්ලගන්න ක්‍රමය හරි හරි මේ ඒක හරි ලස්සනයි. හරි ලස්සන ක්‍රමවේදයකට තමයි මේක කියන්නේ. ස්වභාවික ක්‍රම ලස්සනයි කියන්නේ ස්වභාවික ක්‍රමයක් තියෙනවා මේක මිනිස්සෙක්ට අහු වෙන භාෂාව. ඒකට සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගත්තොත් අර ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකයි හිපෝකැම්පස් ඒරියා එකයි විතරයි පුරුදු පුහුණු වෙන්නේ. ස්පීකින් බ්‍රේන් එකේ මේ තියෙන බ්‍රෝකාස් ඒරියා, රේඩිස්කාස් ඒරියා සහ මේ ඒ උඩ තියෙනවා මේ හරිය මෝටර් කෝටෙක්ස් කියන ඒරියා එක. මේ ටික තමයි උදව් වෙන්නේ අර නැචරලි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න. එතකොට ඔය ටික පුහුණු උනේ නැතොත් හරි listening ටික reading ටික මේ භාෂාව කතා කරන මේ හැමදේම ඕනි. ඔයා ලස්සනට ඉංග්‍රීසි කතා කරලා ඉංග්‍රීසි විතරක් නෙමෙයි ඕනම භාෂාවක් හොඳට කතා කරන්න ඕන නම් listening කියන එක හොඳට කරන්න. ආට හොඳට ලියන්න පුරුදු වෙන්න ඕන නම් හොඳට කියවන්න. හරි. ඒක ඕනම භාෂාවකට පොදුයි. ඉතින් මේ හැමදේම අන්තර්ගත වුණාට පස්සේ තමයි මේ ස්පීකින් බ්‍රේන් එක සහ ස්ටඩි බ්‍රේන් කියන මේ දෙකම ට්‍රේන් කරාට පස්සේ තමයි අපි මේ ලැන්ග්වේජ් එකත් එක්ක ලැන්ග්වේජ් එක මාස්ටර් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය අපි ඔයාගේ ස්ටඩි බ්‍රේන් එකත් ස්පීකින් බ්‍රේන් එකත් කියන මේ දෙකම ට්‍රේන් කරවන්න අවශ්‍ය කරන වැඩසටහන් ප්‍රෝග්‍රෑම් එක පුරාවටම ඕගොල්ලන්ට එපනවා. ඒ කියන්නේ ඔයාව මේ ක්ලාස් එකේ පැය දෙකක් පුරාවට ලෙක්චරර් කියන දැන් මේ වෙලාවේ මොකද කරන්නේ ඕගොල්ලෝ මං කියන එක අහගෙන ඉන්නේ. බහුතරයක් ක්ලාසස් වල වෙන්නේත් ඒක. ලෙක්චරර් පැය දෙකක් තිස්සේ උගන්වනවා ස්ටුඩන්ට්ස්ලා අහගෙන ඉන්නවා. ඒ සමහරලාට බෝරින් නිදිමතයි. ඔන්ලයින් කියන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එකට ගියාම කොහොමද ෆෝන් එක දිහා පැය දෙකක් බලන් ඉන්න පුළුවන් ඒක ලේසි නෑනේ. එපා වෙනවා. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක එහෙම නෙමෙයි. එතකොට දැන් මෙතන මේ ෆ්‍රී සෙෂන් එකේදී මම කතා කරාට ඔයා ක්ලාස් එකට ආවට පස්සේදී ලෙක්චරර්ට වඩා කතා කරන්නේ සමහර විට ඔයා. ක්ලාස් රූම් එක තුලදී ග්‍රැමර් උගන්වනවා නැත්තේ නෑ ග්‍රැමර් උගන්වනවා අර විදිහටම ස්ට්‍රක්චර්ස් සමහරලාට කියලා ග්‍රැමර් උගන්වනවා. හැබැයි අපි ඔයාලට කවදාවත් ග්‍රැමර් එක සීරියස් වෙන්න උගන්වන්නේ නෑ. මොකද ස්ට්‍රක්චර්ස් ටික ඔළුවේ තියාගෙන කියන්නේ කාත් එක්ක හරි කතා කරන්න ගියාම සබ්ජෙක්ට් එක මුලට එනවා ඊට පස්සේ verb එක එනවා ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක දාන්න ඕනේ ඊට පස්සේ නැත්තම් කම්ප්ලිමන්ට් එක දාන්න ඕනේ කියලා මේ මනසේ හදන්නේ නෑ ඔයාව ස්ට්‍රක් වෙන දේ. හරි එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? ස්ට්‍රක්චර්ස් ඔළුවේ තියාගත්තාම රූල්ස් ටික ඔළුවේ තියාගත්තාම කාත් එක්ක හරි කතා කරන්න ගියාම අර ටික තමයි ඔළුවට එන්නේ. සබ්ජෙක්ට් එක දාන්න ඕනේ verb එක දාන්න ඕනේ මේ වාක්‍ය හදා ගන්නව නම් මෙහෙමයි කරන්න කියනකොට අන්න හිර වෙනවා. එතකොට තමයි කතා කරන්න බැරි වෙන්නේ. ලියන්නත් පුළුවන් කියන එකක් තේරෙනවා. හැබැයි අර රූල්ස් ටික ඔලුවට දාගත්තාම මට වරදී කියන බය ආවට පස්සේදී අන්න හිර වෙනවා. හැබැයි මම එහෙම හිතන ඔයාගෙන් මම ක්වෙස්චන් එකක් අහනවා. මගෙන් අහන්න. ඔයා කොහෙද යන්නේ කියලා ඉංග්‍රීසියෙන්. ඔයා අනිවාර්යෙන් අහනවා where are you going කියලා. කොහමද දන්නේ? where are you going? මේ ක්වෙස්චන් එක නොදන්න කෙනෙක් නෑ. බොහෝ විට මේ ජොයින් වෙලා ඉන්න හැම කෙනෙක්ම මේ ක්වෙස්චන් එක දන්නවා. where are you going? ඔයා කොහෙද යන්නේ? එතකොට මේ සිටුේෂන් එකත් එක්ක ඒ වාක්‍ය 100%ක් හරි. හැබැයි ඒවා ග්‍රැමර් හිතුවේ නෑ. ඔයා හිතුවේ නෑ මේක WH වර්ඩ් එක මුලට දාන්න ඕනි. මේක present continuous tense එකක්. subject එක මෙතෙන්ට එන්න ඕනි. question එකක් නිසා මුලට ගන්න ඕනි. you කියන subject එක ඊළඟට දාන්න ඕනි. කියලා මෙතෙන්ට දාන්න ඕනි verb එක ing. එහෙම ඔයා හිතුවේ නෑ. automatically ඒක ආවා. කොහෙද යන්නේ කියලා ඔයා පාරේ සුද්දෙක් දැක්කොත් එයාගෙන් අහනවා. කොහෙද යන්නේ කියලා නිකන් අහනවනේ සමහරව. where are you going කියන question එක automatically එනවා. එන්නේ කොහොමද? ඒක grammar ඉගෙනගෙන. නෑ ඒ වගේ තමයි මේ භාෂාව අපි අල්ල ගන්න ඕනේ. where are you going කියන question එක කියන්න පුළුවන් වගේම ඉතිරි දේවලුත් භාෂාවේ කතා කරන භාෂාවේ තියෙන මේ දේවල් එක්ක අපි familiar වෙන්න ඕනේ. familiar වෙන්න නම් මේ language එකත් එක්ක අපි ඉන්න ඕනේ. ඒතකොට language එකත් එක්ක ඉන්න නම්
ඇත්තටම මේ කෝස් එක කරා කියලා සතියේ දවස් තුනක් කෝස් එකට විතරක් සම්බන්ධ වුණා කියලා ඔයාලට මේ භාෂාව කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ක්ලාස් එකට පරිබාහිරව ඔයාලට පුංචි පුංචි ඔයාලා බිසි ලයිෆ් එකක් ගත කරන අය. මම පැහැදිලිවම දන්නවා අපි පැහැදිලිව දන්නවා ඔයා බිසි ලයිෆ් එකක් ඔයාට තියෙන්නේ. මේ වැඩ කරන ගමන් මේ කෝස් එකට එන්නේ මේ හැම වර්ක් ලෝඩ් එකක් දුන්නොත් එහෙම එක කරගන්න බෑ. ඒ නිසා ඔයාලට දවසට පැය භාගයක් උපරිම දවසට පැය භාගයක් උපරිම මේ ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට උමනාකම තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න නම් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ දවසට පැය භාගයක් මේ කෝස් එක වෙනුවෙන් තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් වෙන් කරන්න. ඉංග්‍රීසි ටික හදා ගන්න. මොකද පැහැදිලිවම දන්න දේ තමයි දවස් සතියකට එක දවසක් කෝස් එකට ගියා කියලා ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සතියට දවස් 3ක් ගිහිල්ලා ලෙක්චර් එක අහගෙන හිටිය කියලාත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා මේකට පීනන්න පුරුදු වෙන්න නම් වතුරට බහින්න නේ. ඩ්‍රයිවිං පුරුදු වෙන්න නම් වාහනේ සීට් එකේ නැගලා ඉන්නලා ඩ්‍රයිවිං පුරුදු වෙන්න යන්න ඕනේ. ඒ වගේ තමයි මේ ලැන්ග්වේජ් එක පුරුදු වෙන්න නම් ඔයා කතා කරන්න පටන් ගන්න. හරි. ටික ටික කතා කරන්න පටන් ගන්න ඕනේ. ලැන්ග්වේජ් එකත් එක්ක නිතරම ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ අපි ඔයාලට හැම වෙලෙම දෙන ඇඩ්වයිස් එක සහ අපි දෙනවා දිනපතා ඇක්ටිවිටීස් කරන්න. සතියේ දවස් 3යි ක්ලාස් එක තියෙන්නේ. සඳුදා බදාදා සිකුරාදා දවස් 3 තමයි බේසික් ඉන්ටර්මීඩියට් වලට ක්ලාසස් තියෙන්නේ. හැබැයි ඇඩ්වාන්ස් ක්ලාස් එක තියෙන්නේ Tuesday, Thursday, Saturday කියන දවස් තුනේ තමයි ඇඩ්වාන්ස් අයට ක්ලාසස් පැවැත්වෙන්නේ. අනිත් අය හැමෝටම සඳුදා බදාදා සිකුරාදා කියන දවස් තුනේ සම්පූර්ණ මාස දෙකක කාලයක් ඉගෙනීම් කටයුතු පැවැත්වෙනවා. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා Monday, Wednesday, Friday කියලා දවස් තුනේ සම්පූර්ණ කාලය වෙන්නේ මාස දෙකක කාලයක්. මෙතන තියෙනවා ස්ටුඩන්ට්ස්ලා කොහොමද බ්‍රේක් අවුට් රූම්ස් වල කතා කරන්නේ. බේසික් කෝස් එකේ ඉන්න ස්ටුඩන්ට් මම ගොඩක් වෙලාවක් පෙන්නන්න යන්නේ නැහැ. මොකද අපිට කාල වේලාව ඉක්ම යන නිසා. පොඩි වෙලාවක් මම පෙන්නන්න කොහොමද ක්ලාස් රූම් වල ස්ටුඩන්ට්ස්ලා කතා කරන්නේ කියන එක. Cooking? Yes, Hello? I am fed up with cooking. Did your friends visit the candy last week? No, my friends didn't visit Candy last week. Do you play cricket every day? Yes, I play cricket every day. Does your wife make cake every Sunday? No, she doesn't make cake every Sunday. Tarindu, have you ever ridden horse before? No, I haven't ridden horse before. Have you eaten? have you eaten mutton before? Yes, I have eaten once. Okay. Are you cruel? Are you crazy? I am not cruel. I think you are cruel. Are you crazy? I'm not greedy. I think you are greedy. So I think මෙතන තියෙනවා මේ තියෙන්නේ දැන් කලින් බැලුවේ බේසික් ලෙවල් එකේ ස්ටුඩන්ට්ස්ලා මෙතන තියෙනවා ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ස්ටුඩන්ට්ස්ලා කතා කරන විදිය. Practical than the solar charges also. Same. yeah. Better than. I have to respectfully disagree. Okay, it's because like unlike the movies, we probably see these kind of stories are ending. You know, so what if we are in the island like the Kong's Skull Island? You know, like the creatures are everywhere. You know, we have to like survive. You know, I mean, we can like just. Oh, we can use the fire starter kit and fire the. Yeah, I also agree with you. It is important for fire starter kit because we want to prepare our food. So sometimes we catch the fish or we want to. මෙතන තියෙනවා ඇඩ්වාන්ස් ලෙවල් එකේ ස්ටුඩන්ට්ස්ලා කතා කරන විදිය. Dimoshini, what about you? Actually, I'm recovering my memory, but I couldn't get any gift. Idea. Yeah. You didn't receive any gifts? No, I have received, but nothing is special like memorable. Yeah. Like that what is the most valuable gift among you told you have my you happiness. received more gift? Only my happiness. No, happiness. Actually, I don't. Yeah,
if in this world, if anyone give me a lot of gifts and ask me if you want gift or happiness, I'll only choose happiness. Because I just need only happiness, because I don't want any gifts. From my childhood, from till this moment, I want happiness. I want to be free. Like that only my mindset. So like that, I don't have any memorable gifts and all. Actually, the most හරි. මෙතන තියෙන ඔයගොල්ලොන්ට අපේ මේ ඉන්නේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ ඇකඩමික් ඩිරෙක්ටර් සර් ජොෂුවා ජර්සන් සර්. ඉතින් සර්ට ඔයගොල්ලොන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. පුළුවන් අය තේරුම් ගන්න. මේ මෙතනදී සඳහන් කරන්නේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එක අපි අරගෙන තියෙන ඔයගොල්ලොන්ට දැන් ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් කෝස් එක කරාට පස්සේදී රික්වෙස්ට් එක මත ඔයාගේ අවශ්‍යතාවය මත ඔයාලට පුළුවන් ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් සර්ටිෆිකේට් එකක් ලබා ගන්න. හරි. ඉතින් ඒ ගැන තමයි සඳහන් කිරීමක් කරන්න පොඩ්ඩක් කට්ටිය බලන්න විනාඩියයි තියෙන වීඩියෝ එක. Oxford College is now offering international qualifications through London Academy of Professional Training, a UK-based awarding body with a presence in more than 30 countries in the world. LAPT provides internationally recognized qualification that validate practical skills and professional competencies through independent assessments and certification. Our students earn an internationally recognized qualification from the respected UK-based certification body. It strengthens their CV, university applications, and career prospects. We believe that education should provide qualifications that are respected and recognized across international borders. Through our partnership with LAPT, our students can now achieve their international qualification while continuing their studies locally. It's your time to earn a globally recognized qualification, unlock new opportunities, and take a meaningful step towards your personal and professional success. හරි. මෙතන තියෙනවා ඔයගොල්ලොන්ට කෝස් එක අවසානයේදී මේක ඇවිල්ලා හැමෝටම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ රික්වෙස්ට් එක මත ඔයාලට අවශ්‍යයි නම් විතරයි අරගන්න ඕනි. අනිත් අයට කෝස් එක සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ඔයාලට ලබා දෙනවා. PDF එකක් විදිහට ඔයගොල්ලොන්ට ඩිජිටල් සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ. ඒක ඕනම තැනක ලංකාවේ ඕනම තැනක ඔයාලට ඕනම ඉන්ටර්විව් එකකට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. මොකද ඔක්ස්ෆර්ඩ් කොලෙජ් එකේ සර්ටිෆිකේට් එක ලංකාවේ ඕනම තැනක පිළි අරගන්න. ඉතින් එහෙම නැතුව කාට හරි කෙනෙක්ට ලෝකේ ඕනම රටක පිළි අරගන්න ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් සර්ටිෆිකේට් එකක් ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒක අපිට වෙනම රික්වෙස්ට් කරන්න පුළුවන්. කරලා ඉවර වෙලා ඔයාලට දැන් අවස්ථාව තියෙනවා ඔක්ස්ෆර්ඩ් කොලෙජ් එකේ මේ ඔයාලා කරන කෝස් එකට පස්සේදී මොකද අපි ෆයිනල් එක්සෑම් එක ඔයාලා ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එක ඔයාලා අරගන්න ඕන නම් ඔයාගේ ෆයිනල් එක්සෑම් එක අපි රෙකෝඩ් කරගන්න විශේෂයෙන් ඕරල් ස්පීකින් ටෙස්ට් එක අපි රෙකෝඩ් කරලා ඒක ලන්ඩන් වලට යවන්න ඕන. යවුවට පස්සේදී තමයි එහෙන් අපිට සර්ටිෆිකේට් එක එවන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක කෝස් එකට ජොයින් වුණාට පස්සේ පළවෙනි සති දෙක වගේ කාලය තුල අපි ඔයාලට දෙනවා තීරණය කරන්න ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එකට යන්නවද නැද්ද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒ හැරම කොටගෙන ඔයාලට ගැටලුවක් නැහැ. ඒක අවශ්‍යයට විතරයි අරගන්න අවශ්‍ය වෙන්නේ. අපි ඒක කිසිම කෝස් එකක් කරන්නේ නැහැ. හරි. එතකොට මෙතනදී මතක තියාගන්න ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් සර්ටිෆිකේට් එකේදී ඔයාලට ඔන්ලයින් වෙරිෆිකේෂන් එක අරගන්න QR කෝඩ් එකක් ඒකට අපේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් එකේ සර්ටිෆිකේට් එකටත් අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා QR කෝඩ් එකක්. ඒක ඕනම තැනක ස්කෑන් කරලා ඉවරලා ඒකේ වැලිඩ් එක වැලිඩිටි එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ලෝකේ ඕනම තැනකදී ඔයාලට යුනික් ID එකක් වගේම QR කෝඩ් එකක් ලැබෙනවා. මේ සර්ටිෆිකේට් එකේ වැලිඩිටි එක බලා ගන්න. හරි. ඉතින් මේ ඒ ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් සර්ටිෆිකේට් එක ඔයගොල්ලන්ට ලැබෙන්නේ LAPT කියන ආයතනයෙන්. ඒක ට්‍රස්ටඩ් UK ඉන්ස්ටිටියුෂන් එකක් 2003 ඉඳන් අද දක්වා තියෙන. ඉතින් ග්ලෝබල් රෙකග්නිෂන් එකක් ඔයාලට ලැබෙනවා. ඔයා මේ කෝස් එක කරාට පස්සේදී ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් සර්ටිෆිකේට් එක ලබා ගත්තොත් ඔයාලට ග්ලෝබල් රෙකග්නිෂන් එකක් ලැබෙනවා. මොකද කෝස් එක කරාට පස්සේ ඔයාගේ නොලෙජ් එක මුළු ලෝකෙම දන්නවා මොන වගේ ලෙවල් එකකද තියෙන්නේ. ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක මොන වගේ මට්ටමකද තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඒ වීඩියෝ එක. Benefits of LAPT. Benefits to students. 1.
External assessments bring extra quality in the qualification awarded to the student. 2. Gets better recognition and response from employers. 3. Students can trust the quality of training. 4. International recognition. And 5. Enhances the resume of the student. Benefits to employers. 1. Employers can trust the qualification. 2. External assessments provides grades that gives better understanding on the skill attained by the student. And 3. Employer can trust the quality of training taken by the student. හරි මේ තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකට ලැබුණු ලන්ඩන් ඇකඩමි සර්ටිෆිකේෂන් ඇන්ඩ් එක්සැමිනේෂන් බෝඩ් එකෙන් ඔක්ස්ෆර්ඩ් කොලෙජ් එකට ලැබුණු සර්ටිෆිකේට් එක. ඉතින් ඕගොල්ලොන්ට ඔයාලගේ ඇටෙන්ඩන්ස් අපි දැන් මම ඔයාලට කියන්නම් කෝස් එකට සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඉන්නකො මම අවසන් වුණාට පස්සේ කියන්නම්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකේ මේ කෝස් එක කරන්න සහ ෆයිනල් එක්සෑම් එකට කෝස් එක අවසානයේදී ෆයිනල් එක්සෑම් එකට එලිජිබල් වෙන්න අනිවාර්යයෙන්ම වාගේ 80%ක ඇටෙන්ඩන්ස් අපි බලනවා. ඒ කියන්නේ ලයිව් ක්ලාසස් වලට 80%ක් ඇටෙන්ඩ් වෙලා ඉන්න ඕනි. එහෙම වුණොත් තමයි ඔයාට අවස්ථාව තියෙන්නේ ඔයා එලිජිබල් වෙන්නේ ෆයිනල් එක්සෑම් එකට ෆේස් කරන්න. ඒක මතක තියාගන්න. මොකද කෝස් එක අවසානයේදී අපි සෙපරේට් WhatsApp group එකක් ක්‍රියේට් කරනවා. ඒ ක්‍රියේට් කරාට පස්සේ ඒගොල්ලොන්ට විතරයි ෆයිනල් එක්සෑම් එක අපි ලබා දෙන්නේ. නිසා අනිවාර්යයෙන්ම ඔයාලගේ කමිට්මන්ට් එක අවශ්‍ය වෙනවා හොඳ රිසල්ට් එකක් ලබා ගන්න. ඉතින් මම කලින් සඳහන් කරා ඔයාලට මතක ඇති ඔයා මොන කෝස් එක කරත් බේසික් වුණත් ඉන්ටර්මීඩියට් වුණත් ඇඩ්වාන්ස් වුණත් ඔයා මොන ලෙවල් එකකට මොන කෝස් එකට ඔයා සම්බන්ධ වුණත් ළමයි අපි වෙනම තියනවා වෙන මාස 6ක වෙනම 6 month English transformation කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක ඔයා කරනවා. ඒ කියන්නේ ඒ කෝස් එකේ ටික කාලයක් ගියාට පස්සේ තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්නේ. එකකින් පස්සේදී ඔයා එක දිගට මාස 6ක් දක්වා මේක කරගෙන යනවා. ඒතර ඒක කන්ටිනියස්ලි ඔයා කරගෙන යනකොට දිනපතා 30 minute දවසට විනාඩි 30ක ඇක්ටිවිටි එකක් මේක. දිනපතාම ඔයා වචනත් එක්ක ඉන්නවා. හරි මේකේ ඇක්ටිව් ලිසනින් පැසිව් ලිසනින් කියන කාරණාව තියෙන්නේ. ඉතින් අපි ඒක කෝස් එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් හැම කෙනෙක්ටම අවස්ථාව තියෙනවා මේ මාස 6 ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ අපි වෙනම ඔයාලට ඔන්ලයින් ගේම්ස් ලබා දෙනවා. මෙතන මම පොඩ්ඩක් ක්ලික් කරන්නම්. ඔන්ලයින් ගේම්ස් ලබා දෙනවා අපි දිනපතා වචන 20ක් ඒ වචන 20 පුරුදු වෙන මේ වගේ ඔන්ලයින් ගේම්ස් ලබා දෙනවා. මොකද කටපාඩම් කරනවට වඩා ඉබේ වචන මතකයේ හිටින ක්‍රම ගෝල් ලිස්ට් කියලා මෙතඩ් එකක් තියෙනවා. මේ මෙතඩ් එක ඊට පස්සේ ඔන්ලයින් ගේම්ස් මේ වගේ දේවල් අපි ලබා දෙනවා. ඊළඟට ස්පීකින් ප්‍රැක්ටිස් ඇප් එකක් තියෙනවා. මේ ඇප් එක through කරන්නේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න තියෙන බය, ලැජ්ජාව කියන දේවල් අපි නැති කරනවා. අනිවාර්යයෙන්ම ස්පීකින් ප්‍රැක්ටිස් ඇප් එක through කරන්නේ ඒක ඔයා දැන් අපි ගොඩක් දෙනෙට ඉංග්‍රීසි තේරෙනවා. හරි කතා කරන්නත් පුළුවන් ලාවට වගේ කියවන්නත් යම් කිසි මට්ටමකින් පුළුවන්. හැබැයි නේටිව් ස්පීකර් කෙනෙක් සුද්දෙක් ඉංග්‍රීසි වලින් කතා කරොත් තේරෙන්නේ නැහැ. ඇයි ඒ කන හුරු කරගෙන නැහැ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක තේරුම් අරගන්න. ඉතින් මේ ඇප් එක through ආට පුළුවන් නේටිව් ස්පීකර්ස් ලගේ ඇක්සන්ට් එකේ ප්‍රොනන්සියේෂන් එක හුරු කරගන්න වගේම ඔයාගේ ස්පීකින් ඇබිලිටි එක ඉම්ප්‍රූව් කරගන්න. කාරණා දෙකක් එකපාර වෙනවා. මම ඔයාලට කිව්වා මතකයිනේ. ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. ඉතින් මේ ස්පීකින් ප්‍රැක්ටිස් ඇප් එකෙන් වෙන්නේ ඔයාගේ ලිසනින් ස්කිල් එක දියුණු වෙන අතරේ ඔයාගේ ස්පීකින් ඇබිලිටි එක ස්පීකින් ස්කිල් එක ඉම්ප්‍රූව් වෙනවා. මේ දෙක එකපාර වෙන වැඩක් තමයි ස්පීකින් ප්‍රැක්ටිස් ඇප් එක කියලා කියන්නේ. ඉතින් ඊළඟට ඔයාලට මෙතන තියෙනවා ලන්ඩන් ඇකඩමි සර්ටිෆිකේෂන් ඇන්ඩ් එක්සැමිනේෂන් බෝඩ් එකෙන් ඔයාලට ලැබෙන සර්ටිෆිකේට් එක. මේක අවශ්‍ය අයට විතරයි ලබා ගන්න පුළුවන්. අනිත් අයට ඔක්ස්ෆර්ඩ් කොලෙජ් ඉංග්‍රීසි මැරතන් ප්‍රෝග්‍රෑම් එකෙන් ලබා දෙන සර්ටිෆිකේට් එක ලැබෙනවා. ඉතින් කෝස් එක පටන් ගන්න ජූලි 31 වෙනිදා. ඒ කියන්නේ හෙට දවසේ තමයි අපි කෝස් එකේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්නේ. සඳුදා බදාදා සිකුරාදා කියන දවස් තුනේ අපි ඉගෙනීම් කටයුතු කරනවා. බේසික් ඉන්ටර්මීඩියට් ප්‍රී ඉන්ටර්මීඩියට් කියන මේ ලෙවල්ස් වලට. ඇඩ්වාන්ස් ක්ලාස් එකට අපි ඉගෙනීම් කටයුතු කරන්නේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා කියන දවස් තුනේ. ඊළඟට සමස්තයක් විදිහට ගත්තොත් මේ කෝස් එකේ වාට ලැබෙනවා වගේ වොකැබ් එක වැඩි වෙනවා. ස්පීකින් ප්‍රැක්ටිස් ඇප් එකක් ලැබෙනවා. ඉන්ටරැක්ටිව් ගේම්ස් ලැබෙනවා. කෝස් එකට අමතරව වෙනම මාස 6ක ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කෝස් එක අවසන් වුණත් කරගෙන යන්න පුළුවන්.
වගේම ස්පෙෂල් සෙෂන්ස් හම්බ වෙනවා. ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ලැබෙනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. ඉතින් මෙතන තියෙනවා පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන්. හරි. මෙතන මේ රතු පාට කොටුවේ ඇතුලේ තියෙන එක වැඩි අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. මම මෙන්න මේ කොළ පාටින් පෙන්නන කොටස. හරි. දැන් මෙතන 6000 වලට ජොයින් වෙච්ච අයත් ඉන්නවත් දන්නේ නැහැ සමහර විට. ඔයාලට අද හෝ හෙට දවස් ඇතුළත අද රාත්‍රියේ හෝ හෙට දවස් 12ට කලින් විතරයි ළමයි. හෙට දවල් 12ට පෙර මේ කෝස් එකට ජොයින් වුණොත් සාමාන්‍යයෙන් අපි මේ පළවෙනි පාඨමාලා ගාස්තුව විදිහට අපි අරගන්නවා රුපියල් 6000ක මුදලක්. හරි. කියන්නේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එච්චරයි යන්නේ. එතනින් එහාට ඔයා කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් ඔයාට අවස්ථාව තියෙනවා අද හෝ හෙට පේමන්ට් එක කරලා රෙජිස්ටර් වුණොත් රුපියල් 4000කට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. රුපියල් 4000ක් විතරයි වෙන්නේ පාඨමාලා ගාස්තුව. මේක ස්පෙෂල් ඔෆර් එකක්. අද හෙට දවල් 12 විතරක් වෙනකන් විතර. 12න් පස්සේ බෑ ළමයි. කිසිසේත්ම 12න් පස්සේ නැහැ. ඔෆර් එක. එතකොට එහෙම වුණොත් 6000 වෙනවා. හෙට දවල් 12 වෙනකන් විතරමයි මේ ඔෆර් එක තියෙන්නේ. කවුරුත් කරුණා කරලා 12න් පස්සේ ඒ රික්වෙස්ට් එක කරන්න එපා. මට 12න් පස්සේ පුළුවන්ද කියන රික්වෙස්ට් එක කවුරුත් ඉල්ලන්න එපා. මොකද මේක ඔෆර් එකක්. දැන් ඉඳන් මේ මොහොතේ ඉඳන් හෙට දවල් 12 වෙනකන් විතරක් වැලිඩ් වෙන ඔෆර් එකක්. මොකද ඔෆර් එකක් කියන්නේ ඔෆර් එකක් නේ. එතකොට එතනින් එහාට ඔෆර් එක නැහැ. හෙට දවල් 12ට කලින් ඔයා පේමන්ට් එක කරලා රෙජිස්ටර් වුණොත් ඔයාට සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 4000ක් විතරයි. කෝස් එක අවසන් වෙනතුරු සම්බන්ධ වෙන්න පුළුවන් රුපියල් 4000 පේමන්ට් එකට. සියලුම සෙෂන්ස් වලට ඇටෙන්ඩ් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. කෝස් එක අවසානයේදී ඔයාට ඩිජිටල් සර්ටිෆිකේට් එකක් ලැබෙනවා මේ පාඨමාලා ගාස්තුවට. එතනින් එහාට ඔයාට අවශ්‍යයි නම් ගෙදරටම සර්ටිෆිකේට් එක ගෙන්න ගන්න. ඔයා රුපියල් 1700ක මුදලක් ගෙවන්න වෙනවා. ඔයාට අවශ්‍යයි නම් ඉන්ටර්නැෂනලි රෙකොග්නයිස් සර්ටිෆිකේට් එක විතරක් ලබා ගන්න. ඔයා රුපියල් 5000ක් ගෙවන්න ඕන. 5000ක් නෙමෙයි හරියට නම් 7000ක් ගෙවන්න ඕනි. හැබැයි ඔයා පාඨමාලාව ආරම්භ කරන්න හෙටනේ. හෙට ඉඳන් සති දෙකක් ඇතුළත ඔයා පේමන්ට් එක කරොත් ඉන්ටර්නැෂනල් රෙකොග්නයිස් සර්ටිෆිකේට් එකයි printed certificate ඔක්ස්ෆර්ඩ් එකේ printed certificate එකයි දෙකම ගෙදරටම ගෙන්න ගන්න කිසිම අමතර ගාස්තුවක් නැතුව රුපියල් 6000ක මුදලක් ගෙවන්න වෙනවා පළවෙනි සති දෙක ඇතුළත. ඒක අනිවාර්ය නැහැ. මොකද ඔයාට ඩිජිටල් සර්ටිෆිකේට් එක හොඳටම ප්‍රමාණවත් ඕනම ඉන්ටර්විව් එකකට ඔයාට ඉදිරිපත් කරන්න. නමුත් අවශ්‍යතාවය තියෙන ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා වෙන්න පුළුවන්. එයාලට තියෙන ඔප්ෂන මේක ඔප්ෂනල් මේ රතුපාර කොටුවේ තියෙන පේමන්ට් එක රුපියල් 6000ක මුදල ඔප්ෂනල් අවශ්‍යයි විතරයි අරගන්නේ. අනිත් අයට පුළුවන් කෝස් එක අවසන් වෙනතුරු රුපියල් 4000 කෝස් ෆී එකට කෝස් එක අවසන් වෙනතුරු ලබන්න. ඔයා කැමති නම් පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ඔයා දැන් ඉන්න ගෲප් එකේ දැන් ඉන්න ගෲප් එකට I am interested කියලා මැසේජ් එකක් දාන්න. ඔයා දැන් ඉන්න ගෲප් එකට I am interested කියලා මැසේජ් එකක් යොමු කරන්න. මම chat එකට දාන්නම් මේ මැසේජ් එක දාන්න දන්නේ නැත්නම් I am interested නැත්නම් මම කැමතියි සම්බන්ධ වෙන්න කියලා දාන්නකො. I'm interested කියලා දාන්න WhatsApp group එකට දාන්න. නැත්නම් මම ඔයගොල්ලන්ට දැන් link එකක් එවනවා. ඒ link එකට message එකක් එවුවත් කමක් නැහැ. හරි. ඔයා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති නම් I am interested කියලා ඔයා ඉන්න group එකට දැන් ඔයගොල්ලෝ මේ අද session එකට සම්බන්ධ වෙන group එකට ඕන කෙනෙක්ට message කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. I am interested කියලා message එකක් යමු කරන්න. දැන් කට්ටිය දානෝනේ message ඔන්න දාලා තියෙනවා බින්දියා ගණිත දාලා තියෙනවා. ඒක copy කරා message එක දැම්ම interested. හරි. I am interested ඔන්න මම message එක දාන්නම් ඔයගොල්ලන්ට. බින්දියා දාලා තියෙනවා හරියට message එක. මෙතන තියෙනවා මේ chat එකට දාන්න එපා මේ කවුද? හරි ශිරෝමි. හරි okay. Okay ශිරෝමි. මේක this is an offer ශිරෝමි.
මේක ඔප්පෝ එකක් අපි අද හෙට දවල් 12 වෙනකන් විතරක් ලබා දෙනවා පේමන්ට් එක කරා කියලා දාලා තියෙනවා. මේක ස්පෙෂල් ඔප්පෝ එකක් අපේ මැනේජ්මන්ට් එකකින් ලබා දුන්න හෙට දවල් 12 වෙනකන් ඕනම තැනක ඔෆර්ස් තියෙනවනේ. ස්පෙෂල් ඔෆර්ස්. ඉතින් අද දවසේ අද හෙට දවල් 12 විතර වෙනකන් තියෙන ස්පෙෂල් ඔෆර් එකක් විතරයි මේක. ඉතින් දැන් ඉඳන් ඒක වළංගුයි. හෙට දවල් 12 වෙනකන් විතරයි තියෙන්නේ. 12ට කලින් ඔයා පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙන්න තියෙන සම්පූර්ණ පාඨ මාලාවම 4000 වලට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අවශ්‍යය අනිවාර්යයෙන්ම මෙතන තියෙනවා බෑන්ක් ඩීටේල්ස් ඕගොල්ලන්ට සඳහන් කරලා බෑන්ක් ඩීටේල්ස් ඒ වගේම මම WhatsApp group එකටත් account details ටික දාන්නම්. ඔයා පේමන්ට් එක කරලා WhatsApp group එකට දාන්න ඔයාගේ පේමන්ට් එක කරලා දැන් ඉඳන් ඔයාලට අවස්ථාව තියෙනවා පේමන්ට් එක කරන්න. මම account details ටිකක් WhatsApp group එකටත් දාන්න. රුපියල් 4000ක පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඒ වගේම හරි. මම account details ටික ඔයාලගේ WhatsApp group එකට යොමු කරලා තියෙනවා. ඔයාලට පුළුවන් හෙට දවල් 12ට කලින් දැන් ඉඳන් මේ වෙලාවේ ඉඳන් අවස්ථාව තියෙනවා පේමන්ට් එක කරලා WhatsApp group එකට ඔයාගේ payment එකේ payment එකේ receipt එක යොමු කරන්න. හරි. ඉතින් එහෙමනම් start. මෙතන තියෙනවා ලස්සන වචනයක්. Procrastination is the biggest barrier to language learning success. Procrastination කියලා කියන්නේ මොකක්ද? Procrastination කියලා කියන්නේ වැඩ කල් දැමීම. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා join උනේ මට ඉංග්‍රීසි ටික හදා ගන්න. ආගේ රික්වයර්මන්ට් එකක් මොකක් හෝ අවශ්‍යතාවයක් මත තමයි join වෙන්නේ. හැබැයි මීට කලිනුත් join වෙන්නේ නැහැ සමහර. මීට කලිනුත් උත්සාහ කරන්න. හැබැයි බැරි වෙන්නේ තවම ස්ටාර්ට් එකනේ. හිතලා තියෙනවා ස්ටාර්ට් එක අරගෙන නැහැ. ඉතින් ඒකට තමයි වැඩ කල් දෙවීම කියලා කියන්නේ. procrastination ඉංග්‍රීසි ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි වාගේලයි. සමහර විට දැනට මගේ යාළුවෝ ඉන්නවා ඕනතරම් ඉංග්‍රීසි ටික හදාගන්න බැරුව සර්ටිෆිකේට් එක විතරක් ඉල්ලන. දැන් මේ කෝස් එක මචං මගෙන් ඉන්නවා යාළුවෝ මේ කෝස් එකක් කරගන්න බැරි වුණා. ටයිම් එකක් නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ මම මේකට සිලෙක්ට් ඊස්රායල් යන සිලෙක්ට් වෙලා තියෙන්නේ රොමේනියා යන සිලෙක්ට් වෙලා තියෙන්නේ. කෝස් එකක් මට සර්ටිෆිකේට් එක විතරක් ගන්න පුළුවන්. මගෙන් අහනවා සර්ගෙන් අහනවා. ඉතින් අපි අනිත් සර්ලගෙන් අහනවා. අපි කිසිසේත් මෙහෙම සර්ටිෆිකේට් එක විතරක් ලබා දෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ එහෙම ආයතන තියනවද කියලා සර්ටිෆිකේට් එක විතරක් ලබා දෙන්න සල්ලි දීලා ඉවර වෙලා. ඔයාට ඉංග්‍රීසි ටික කතා කරගන්න බැරි නම් කන්වර්ස් කරගන්න බැරි නම් සර්ටිෆිකේට් එක තිබිලා වැඩක් නැහැ නේ. එතන ගිහිල්ලා එතනට ගියාට පස්සේ ඔක්ස්ෆර්ඩ් කොලෙජ් එකනේ මේ ඒ නමනේ කැත වෙන්නේ. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ සර්ටිෆිකේට් එක තියෙනවා. ඉතින් එහෙම සර්ටිෆිකේට් එකකින් වැඩක් නැහැ නේ. ඔයාට ඉංග්‍රීසි ටික කතා කරන්න බැරි නම්. නේ? එතකොට ඔයාට ඉස්සරහට දැන් අද ඔයාගේ යාළුවන්ට දැන් ඔයත් දන්නවා ඇති ඔයාගේ යාළුවෝ ඕන තරම් ඇති ඉංග්‍රීසි කෝස් එක කරලා නැහැ. අනිත් දේවල් ටික තියෙනවා. හදාගෙන තියෙනවා. සර්ටිෆිකේට් එකක් නැහැ. එහෙම නැත්නම් ඉංග්‍රීසි ටික ගොඩ දාගෙන නැහැ. අනිත් දේවල් වලින් වැට්ටෝ. එයාට එයාගේ ෆීල්ඩ් එකෙන් වැට්ටෝ ඉංග්‍රීසි ටික බැරිකම නිසා ඉස්සරහට යන විදියක් නැහැ. opportunities ඉස්සරහට එනවා. දැනට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට යන්න ඉංග්‍රීසි ටික නැහැ. ඉතින් සමහරට ඔයාට ඉස්සරහට යන්න opportunities එන්න පුළුවන් අනාගතේ. එතකොට ඔයා අද ගන්න තීරණය නිසා ඒ opportunity එකට ඔයාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්න පුළුවන්. සමහර විට අද මේ decision එක ගත්තේ නැතොත් එහෙම නොවෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි. ඕනම දෙයක් එහෙම තමයි ළමයි. ඕනම දෙයක්. ඔයා ලයිෆ් එකේ ආපස්සට හැරිලා බැලුවොත් වැඩ කල් දාපු දේවල් අදටත් කල් දානවා විතරයිනේ. ඉංග්‍රීසි නෙමෙයි වෙන ඕනම දෙයක් වැඩ කල් දාපු ඒවා අදටත් කල් දාන එක විතරයි වා කරන්නේ. නේ? ඒක තමයි මෙතන තියෙන්නේ. procrastination is the biggest barrier. ලොකුම බාධාව වැඩ කල් දැමීම language එකක් ඉගෙන ගන්න. Most people say I'll start next week. මම ඊළඟ සතියේ පටන් ගන්නවා. But next week becomes next month and they never start. next week එක ඊළඟ මාසෙපත් මේ next month එක බවට පත් වෙනවා. next month becomes next year and it becomes never. හරි? ඔයාගෙන් අහලා බලන්න. දැන් අවුරුදු 5කට කලින් පටන් ගන්න හිටපු දෙයක් තාමත් පටන් ගන්න හදාගෙන ඉන්නව ඇති. මොනවා හරි ඉංග්‍රීසි විතරක් නෙවෙයි. ඉතින් එහෙමනම් today is the best day to start to begin. හරි පටන් ගන්න අද තමයි හොඳම දවස. එහෙමනම් ළමයි good night you all. Thank you very much for participating in this special session and see you in the classes. අපි මේක තනි ගුරුවරයෙක් විතරක් හොයන ක්ලාස් එකක් නෙවෙයි. අපි lecture panel එකක් ඉන්නවා. ඉතින්
අපි බලමු ඕගොල්ලෝ ඔයාලගේ knowledge එක අනුව මොන ක්ලාස් එකකටද වැටෙන්නේ කියලා. ඒ අනුව අපි ආව ක්ලාස් එකේදී හමු වෙමු. Good night y'all. See you next day. See you in the classes actually. Good night y'all. Bye. Okay, Vindya. Good night. Thank you all. අර group එකට I am interested කියලා message එක දාන්න බැරි වෙච්ච කට්ටිය දාන්න course එකට සම්බන්ධ වෙන. ඒ වගේම ඔයාගේ payment එක කරලා receipt එකත් WhatsApp group එකටම යොමු කරන්න. ඊට පස්සේ අපේ agent කෙනෙක් ඔයාව සම්බන්ධ කරගනිමු.